Hello guys, ඔයාලා වාදනය පිළිගන්නවා අපේ Cell Betting Site YouTube channel එකට. මම අද 26 වෙනි දවසේ result එක තමයි කියන්න හදන්නේ. 26 වෙනිදා මම මුලින්ම 6.25ට දැම්මා මේජර් ලීග් එකේ රුපියල් දැම්මේ 1.8 ඕඩ් එකට දාලා 21600ක් ඇවිත් තියෙනවා. ඒකේ දැම්මේ team 2 total 6 9.5 අණ්ඩ. ඒ කියන්නේ මුලින් බැට් කරන ටීම් එක 6 9.5 වඩා අඩුවෙන් ගන්නවා කියලා. ඒකට ආව 21600. ඊපස්සේ 21600ම දැම්මා ඒ මැච් එකේම second innings එකේ සෙහාන් ජගීර් කියන කීඩකයාට විශේෂ අර මුල් මැච් එකේ දිනු 21600ම දැම්මා. ඒකට ආව 45363. ඊට පස්සේ දැම්මා අපේ 15000ක 1.85 ඕඩ් එකට T20 මැච් එක මෝල්ටා फ्रांस मैच के फ्रांस 158.5 अंडे කියලා ගැහුවේ 105ක් විතරයි. ඒක හරි ගියා. ඊට පස්සේ මම දැම්මා 25000ක් ශ්‍රී ලංකා බංග්ලාදේශ මැච් එකේ ශ්‍රී ලංකා টොප් බැට්ස්මන් පැතුම් නිස්සංක කියලා. ඒකට මට ආවා රුපියල් 25000 දාලා 37000ක් එන්න ඕනේ. මම ඇඩ්වාන්ස් බෙට් එකක් දාපින්ද ඒකට 5755ක් අඩු කරගෙන තමයි පේමන්ට් එක දුන්නේ. මම ඒක ඊළඟ දවසේ කියන්නම් ඒ බෙට් එක ගැන. ඊට පස්සේ මම දැම්මා 7232ක් 1.4යි 7 ඕඩ් එකට इंग्लैंड ए न्यूजीलैंड ए वुमेन मैच के टीम 1 287 अंडे के में 286 गए हुए. एक 10,630 ඊට පස්සේ ඉදා දවසේ දාපු අන්තිම බෙට් එක 8500ක් දැම්මා තමිල්නාඩු ප්‍රීමියර් ලීග් එකේ මුලින් ගහන ටීම් එක 160 අණ්ඩ කියලා. යාළ 179ක් ගැහුවා. ඒ බෙට් එක පරාද වුණා. එතනින් පස්සේ මම එදා දවසේ ශ්‍රී ලංකාවේ නැහැ. මේ 27 එදා දවසේ මගේ පුතායි 24යි 33යි 12යි 45යි 6යි 51යි 57යි 8500ක් ලොස් වුණා. 43200ක් ප්‍රොෆිට්. එක දවසට බෙඩ් දාලා තියෙනවා මම 1යි 2යි 3යි 4යි 5යි 6යි. මම ඔයගොල්ලෝට කිව්වේ මම සාමාන්‍යයෙන් බෙට් 4ක් වගේ තමයි අඩුම දෙන්නේ. උපරිම බෙට් 6ක් තමයි දවසට දාන්නේ. බෙට් 6ක් දාලා තිනවා. බෙට් 5ක් වින් වුණා. එකක් ලොස් ගියා. ඊයේ තමයි බෙට් 10ක් දාලා එකක් ලොස් 9ක් වින්. අද බෙට් 6ක් දාලා 5ක් වින් එකක් ලොස්. අද ප්‍රොෆිට් එක 43200යි. ඔයගොල්ලෝට මේ වගේ ගේමක් ගහ ගන්න පුළුවන්. ඔයාලටත් කිසිම මූලික අවබෝධයක් ඕනේ නැහැ. ඔයාලට මම ක්‍රිකට් බෙට් විතරයි දෙන්නේ. හදිසියෙන් ෆුට්බෝල් මැච් එකක් දෙනවා. හදිසියකින් ගොඩක් ලාට ක්‍රිකට් බෙට් විතරයි දෙන්නේ. ඔයාලා බය නැතුව බෙට් කරන රුපියල් 10000ක් හරි 15000ක් හරි account එකට top up කරගන්න. ඒ තියෙන මුදලෙන් 3 එකක් බෙට් කරන්න. ඒ කියන්නේ 15000ක් දාගත්තොත් ඔයා 5000න් බෙට් කරන්න ඕනේ. එක මැච් එකක් එක බෙට් එකක් කියුණාම තමයි ඊළඟ බෙට් එක දෙන්නේ. එකපාර බෙට් ඔක්කොම දෙන්නේ නැහැ.
එක බෙට්ටේ වෙන්න හරි පරාද වුණාන් පස්සේ තමයි ඊළඟ බෙට් එක දෙන්නේ. ඒකින්ද ඔයගොල්ලෝ සල්ලි එකපාර මේ වෙන්නේ කොහොමත් එක ළඟ බෙට් 3-4 ලොස් ගන්නෑ. දැන් ඔයගොල්ලෝ දකින්න ඇතිනේ එක බෙට් එකයි ලොස් කියලා තියෙන්නේ. හොඳ ගේමක් ගහ ගන්න පුළුවන්. කිසිම මූලික දැනුමක් ඕනේ තියෙන්නේ. PIP එක ජොයින් වෙන්න තමයි මම බෙඩ් දාන්න හැටි තප්පර 30ක වීඩියෝ දෙකක් වලට එවනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මම ස්ක්‍රීන්ෂොට් එකයි බෙඩ් එක දාන එකේ කෝඩ් එකයි එවනවා. ඔයාලට තියෙන කෝඩ් එක කොපි කරලා පේස්ට් කරලා බෙඩ් එක දාගන්න විතරයි. ඒක ගැන මූලික අවබෝධයක් තියෙන්න ඕනේ නැහැ. ඒක මම අර තප්පර 30 විතර වීඩියෝ දෙකක් කරනවා එවනවා. ඒ දෙක බලාගත්තාම ඇති. වෙන ක්‍රිකට් ගැන කිසිම අවබෝධයක් තියෙන්න ඕනේ නැහැ. ඕනෙක කෙනෙකුට කරන්න පුළුවන්. අර මං කිව්වා වගේ ඉවසීමෙන් 5000 ගාණ ගහන්න. ඔයාලට ගාණ වැඩියෙන් ගහගන්න ඕන නම් ඔයාලා ගාණ වැඩි කරගන්න. කියන්නේ රුපියල් දැන් මං ගහනවා වගේ ලොකුට ගහනවා නම් ඔයාලා ඒ කියන්නේ ඔයාලට 10,000න් උනක් ගහන්න පුළුවන්. ඒකට ඔයාගේ amount එක රුපියල් 30000ක් තියෙනවා. තුනේ එකක් නේ. ඒ ඔයාට දවසේ ඔයා බලාපොරොත්තු වෙන ලාභය ආවෙන් පස්සේ කියන්නේ දැන් අර මං කියන්නේ 15000 කියන්නේ ඔයා දවසේ අන්තිමට ඒ 15000ට වඩා වැඩි වෙන හැම ගාන රුපියල් 1000 2000 5000 හැම ගානම විත්ඩ්‍රෝල් කරන්න ඕනේ ඩේලි. මොකද නෑ ඔයා අනිවාර්යෙන් හැමදාම මේක විත්ඩ්‍රෝල් කරන්න ඕනේ. මොකක් කරයක් වුණොත් අපිට අපෝ උටපක් කරගන්නේ. නැතු මේක සෙල්ලම් කරලා දිරුමන්නේ අපි ආදායමක් තිබෙව කියන්නේ. ඒක තමයි මේ වෙන්නේ හැමදාම ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. මාසෙම රුපියල් 5000යි අය කරන්නේ. දවසට බෙට් අඩුම 4ක් දෙනවා. උපරිම 6ක් 7ක් වෙන්න පුළුවන්. ඔයාලට 5000න් ගහගත්තත් හොඳ ගේමක් ගහගන්නේ මාසෙට අනිවාර්යෙන් ලක්ෂ 2ක් 3ක් අනිවාර්යෙන් හොයන්න නැහැ. ඊට වඩා වැඩියෙන් වුණොත් හොයන්න පුළුවන්. ඔයා ඊට වැඩි ගාණක් දාලා හරි නැත්නම් ඒ සමාන ගාණම හරි දාගෙන ගියොත් මගේ WhatsApp channel එක link එක මම දාලා තියන්නම් පස් කමෙන්ට් එකේ. ඒකට ජොයින්ට් වෙන්න. ඒකේ ඔයාලට අනිවාර්යෙන් දවසට free bet එකක් හරි සමහරකට දෙකක් දෙන්න පුළුවන්. අනිවාර්යෙන් එකක් දෙනවා. ඕන එකට ජොයින්ට් වෙලා මේ වෙන්න. YouTube channel එක subscribe කරලා තියාගන්න.